දන්න කියන කාලේ ඉඳන් ජීවිතේ කඹරලා තියෙන කාට සත්පුරුෂම් මේ තාත්තේ බොහොම කරුණාවෙන් දේශනා කරන් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරන්න එපා. මේක අපත් කරන්න එපා. මොකක්ද අර මං උද්දෘත කරපු ගාථාව? ඉස්සරලම කියනවනේ සබ්බ පාපස්සා කරන එනතුනි සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත් භාවය. ඇයි එහෙනම් නොකර ඉන්නේ නැත්තේ? හැම පාපයක්ම කරන්නේ මොන ආත්මෙද? ඔක නවත්තන්න. බුදුවරු උගන්වනවා කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් වඩන්න ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? ඇයි ඉතින් ඔය කරන්නේ නැත්තේ?